ඉතින් හැමෝම ආදරෙන් පිළිගන්නවා channel එකට. මම ගොඩාක් දවසකින් තමයි අද වීඩියෝ එකක් අරගෙන එන්නේ. ඉතින් ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් ඔයාවත් ආදරෙන් පිළිගන්නවා. ඉතින් ඔයාලා මගේ වීඩියෝස් වලට කැමති නම් subscribe කරලා එකතු වෙන්න කියලාත් මතක් කරනවා. මේ දවස්වල වැඩ ටිකක් වැඩි දවස් උදේ ඉඳන් හවස වෙනකම් වගේ එක දිගට lectures තියෙනවා. ඉතින් ඒ නිසාම තමයි මට අලුත් vlog එකක් අරගෙන එන්න බැරි වුණේ. අද අපිට හවස් වරුවේ මොකද lectures නැහැ. උදේ වරුවේ practical session එකක් විතරයි තියෙන්නේ. ඉතින් මම ඔයාලට පෙන්නන්නම් අද දවස කොහොමද ගෙවෙන්නේ කියලා. මට උදේ අසයින්මන්ට් එකක් සබ්මිට් කරන්න තිබුණා. ඉතින් මම කැම්පස් එකේ උඩට ගිහිල්ලා දැන් මේ ආපහු ඉක්මනට දුවගෙන එන්නේ. අපිට පහළ තමයි ප්‍රැක්ටිකල් සෙෂන් එක තියෙන්නේ. මම එනකොටත් හැමෝම වගේ ලෑස්ති වෙලා තමයි හිටියේ. ඉතින් අපිට ඇතුළට එන්න කියලා කියනකම් මමත් එහෙම බල වීඩියෝ කර හිටියා. අපිට පැය 4ක ප්‍රැක්ටිකල් එකක් අද තියෙන්නේ. ඒ වෙලාවේ අපිට මොකද වීඩියෝස් ගන්න බෑ. එහෙනම් ප්‍රැක්ටිකල් එක ඉවර වෙලා අපි ආයෙ හම්බ වෙමු. ඔන්න අද දවසට මගේ වැඩ ටික ඉවරයි. හවස අපිට මොකොත් වැඩක් නැති නිසා මම හිතාගෙන ඉන්නවා හවස ටවුන් එකට යන්න. මෙහි බදුල්ලේ කැෆේ එකක් තියෙනවා. ඉතින් මට මොන හරි කන්න හිතුනහම මම සාමාන්‍යයෙන් ඒකට තමයි යන්නේ. එහෙනම් වීඩියෝ එකත් එක්ක ඉන්න මම ඔයාලට පෙන්නන්නම් අපි කොහෙද යන්නේ කියලා. මේ කැෆේ එකට ටවුන් එකේ ඉඳන් හරි පොඩි දුරයි තියෙන්නේ. පයින් යන්නත් පුළුවන්. හැබැයි මට ආපහු ඉක්මනට එන්න ඕන නිසා අපි වීල් එකක තමයි ගියේ. මම ෆස්ට් ටයිම් ද කොහෙද මෙහෙම කොහරි යන ගමන් වීඩියෝස් ගන්න. ඉතින් මට හරි ලැජ්ජයි. අහල පහල ඉන්න කට්ටිය බලනවා. ඒ වුණාට ඉතින් මම ලැජ්ජාව පැත්තකින් තියලා වීඩියෝස් ගත්තා. ඔයාලට පෙන්වන්න ඕන නිසා. හරි මම ඔයාලට කිව්වේ නෑනේ කැෆේ එක මොකක්ද කියලා. මේක කැෆේ මොන්ටේජ්. කැෆේ එක තියෙන්නේ බදුල්ලේ පීසා හට් එකේ ඉඳන් හරි පොඩි දුරයි. මීටර් 100ක් වගේ තමයි තියෙන්නේ. මම ඔයාලට පෙන්වන්නම් ඇතුළ මොන වගේද කියලා. මේ කැෆේ එකේ කෑම රසයි. එක එක අයිටම්ස් ගොඩාක් තියෙනවා. ඉතින් මට ආයේ මගේ යාළුවන්ටයි මොනවා හරි රස දෙයක් කන්න හිතුනහම අපි මේකට තමයි එන්නේ. මේකේ ප්‍රයිස් එකත් ඕකේ. කෑමත් රසයි. ඒක ඇතුළ මෙහෙම තමයි තියෙන්නේ. හරි ලස්සන ඉන්ටීරියර් එකක් තියෙනවා. මම ඔයාලට පෙන්නන්නම් එළිය view එක කොහොමද පේන්නේ කියලා. ඉතින් අපේ ඕඩර් එක රෙඩි වෙනකන් ෆොටෝස් ගත්ත එක තමයි කරේ. අපි ආපු වෙලාවේ අද කැෆේ එකේ උඩ ටේබල්ස් වල ගොඩක් අය හිටියේ නැහැ. ඉතින් ඒ නිසා තමයි මට ඕන විදිහට අද වීඩියෝස් ගත්තේ. ගොඩක් අය හිටියා නම් එහෙම ඉතින් මම මෙහෙම වීඩියෝස් ගන්නෙ නෑ. මම හිතන්නේ අලුතෙන් vlogs කරන ගොඩක් අය මෙහෙමයි වීඩියෝ කරන්න ඉතින් ලැජ්ජායිනේ මුල්ම කාලේ. හැබැයි මං හිතනවා මේක පුරුදුනහම හරියයි කියලා. මට ඕන වෙලා තිබුණේ බර්ගර් එකක් කන්න. ඉතින් මම ඕඩර් කරේ ක්‍රිස්පි චිකන් බර්ගර් එකකුයි බබල් ටී එකකුයි. තව අපි ෆ්‍රයිඩ් රයිස් එකකුත් ගත්තා. හැබැයි මම නම් මේ බබල් ටී එකට එච්චරටම කැමති උනේ නැහැ. මොකද ඒකේ බබල්ස් වෙනුවට චොක්ලට් තමයි දාලා තිබුණේ. ඔන්න ඉතින් අපේ ඕඩර් එක ආවා. මම ඔයාලට පෙන්නන්නම් මොනවද කියලා. වෙනද
වෙනද වගේම තමයි බර්ගර් එක නම් ගොඩක් රසට තිබුණා. ඉතින් ඔයත් බදුල්ලවට ඉන්න කෙනෙක් නම් ඔයාලටත් පුළුවන් කැෆේ මොන්ටේජ් එකෙන් try කරලා බලන්න. කාලය මියුරලා බෝඩිමට ආවට පස්සේ මම හිතුවා අද හවසට නම් ආයෙ මොකද කරන්නේ නැහැ කියලා. හැබැයි ටිකක් වෙලා ඉඳලා රෑ වෙලා මම දැන් ආයෙ ලයිබ්‍රරියට යන්න තමයි හදන්නේ. මොකද අද ප්‍රැක්ටිකල් එකේ රිපෝට් එක ලියන්න දැන් මම පටන් ගත්තොත් හොඳයි කියලා හිතුණා. ටිකක් වැඩිපුර ලියන්න තියෙන නිසා. ආපහු බෝඩිමට එන්න හදනකොට අපිට මේ සඳමාලිවයි මික්සිවයි හම්බ වුණා. ආදරේට තමයි ඉතින් ඒ නම් දාලා තියෙන්නේ. අපේ කැම්පස් එකේ ළමයි මේ සත්තුන්ට හරි ආදරේ. ඒ වෙලාවේ කන්න දෙන්න දෙයක්වත් තිබුණේ නැති නිසා අපි ආපහු කඩේට ගිහින් බිස්කට් එකකුත් ගෙනල්ලා මේ විදිහට තමයි අද දවසේ ගෙවිලා ගියේ. ඔයාලා මගේ වීඩියෝ එකට කැමති නම් කමෙන්ට් එකක් දාගෙන යන්න කියලා මතක් කරන ගමන් ආපහු අලුත් vlog එකක් අරගෙන එනකම් මාව subscribe කරලා තියාගන්න. එහෙනම් ගිහින් එන්න.